දෙරණට දාන්නේ නේ. දක්ෂ හොඳ නිවේදකද? කටහඬත් හොඳයි. මේ වලේවට මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ දේශපාලනයෙන් අපිට ගන්න කිසිම දෙයක් නැහැ. මම අවුරුදු 30කට වැඩි කාලයක් එතුමා කිව්වා වගේම හැම දේශපාලන නායකයොත් එක්ක විශේෂයෙන්ම අපේ වාමාංශික කඳවුරේ දේශපාලන නායකයෝ, ජාතිකත්ව දේශප්‍රේමී දේශපාලන නායකයත් එක්ක මේ සියලු දෙනා එක්ක උත්සාහ කරා. මේක කියලා දෙන්නට. වැඩිමනත් අවශ්‍ය නැහැ. ඔය දැන් අපේ ජනාධිපතිතුමා. ඔය දැන් ඉන්න ගරු ජනාධිපති සහෝදරයා. මගේ සමීප මිත්‍රෙක්. අපි එතුමා කුෂිකර්ම ඇමති කරන්න දක්වා ආපු ගමනේදී මම තමයි එතුමාට ගොඩක්ම උදව් කරේ. ඒවා ඒ පාර ඡන්දෙදී 2004 ඡන්දෙදී ඔය හැම දිස්ත්‍රික්ක එකම වැඩියෙන්ම මනාප හම්බුනේ ජවිපෙට. ජවිප අපේක්ෂකයන්ට. මතක ඇති. ආසන 41ක් හම්බුණා. ඒතර එතුමා කුෂිකර්ම ඇමති වුණාම අර දහසක් මහ වැව් කියලා ලිව්වේ මම. ඒක ඇන්දෙත් මම අර පරක්කම් බහු රජුරුවන්ගේ ඒ පින්තූරයක් ඇඳලා අපේ ආයතනයේ ජාතියට බණ දීම කියලා ලිව්වා. විතරක් නෙමෙයි අපි මේක වැව් තාවුළු වල ගිහිල්ලා වැව් වලට බැහැලා මේ ගැන ගොඩක් මහන්සි වුණා. මොකද එතුමා අන්තිමට කරේ? එතුමත් අර සම්ප්‍රදායික දේශපාලන කොටට වැටිලා දැන් වත්කම් බැරකම් වාර්තා බැලුවම් පේනවා රවීන්ද්‍ර වැඩි හොඳටම කරලා තියෙන බව. ඉතින් මේ අහිංසක මිනිස්සු මමත් අතු දේශපාලනයක්. අපිත් ඔය පන්ති පහට ගියා, මම දෙසරයක් ගියා. අපිත් ගිහලා පිටිය ලිව්වා අපේ ජේ.ආර් මරමු කියලා. හැබැයි අපි කවදාකවත් අපේ මිනිස්සු ආදරණීය මිනිස්සු මගේ සරසවි මිත්‍රයෝ අපි කවුරුත් රවට්ටලා නැහැ. අපි කවුරුත් පාවලා දීලා නැහැ. මේ රටේ කොච්චර ඔය ගම්වල ඉන්න ඔය කාඩර්වරු ඔබ දන්නවා ඇති ඔබේ ඉන්න ගමේ කාඩර්වරු ඔවුන්ගේ ගෙදෙට්ට ඔවුන් හුණු ගෑවේ නැහැ. ඒ වෙනුවට උන් කරේ පෝස්ටර් අරගෙන තාප්පවල පාප්ප ගෑවා. හැබැයි අර මේ ඒගොල්ලා එහෙම පෝස්ටර් ගහලා බලයට යවපු අයට කැබ් එකට කෙහෙල් කනක් දාලා සමිලුත් ගෙනාව කෙහෙල් කනක්. පළවෙනි කෙහෙල් කන දැන් මගේ කැබ් එකට දාන්න හැදුවා. මොකද ඒක හරියන්නේ නැහැ. අපි ව්‍යවසායකත්ව දේශපාලනය කරන්නේ. මේකට මං සල්ලි දීලා ගන්නම් කියලා පිටුරෙකුත් ගිහුවා අපි දෙන්න. සල්ලි දීලා එතුමාගෙන් කෙසෙල් කන ගත්තා මං. අන්න තියෙනවා මගේ වාහනේ. ඒක දුන්න එකක් නෙමෙයි ගත්ත එකක් එතකොට. ඉතින් කොහොම වුණත් මේ ගමේ කෙසෙල් කෑන් කීයක් ගිහිල්ලාද? කොළඹට ওই විදියට ওই කැබ් වල මේ සහෝදරයෝන්ගේ අහිංසක දේශපාලනයට අන්තිමට මටවත් නෑ එච්චරවත්කම්. අවුරුදු 30ක් මම ව්‍යවසායකත්වයේ හිටියා. කොම්පැනි 50කටත් වැඩිය හැදුවා. දිවාරය නොබරා වැඩ කරා. මටවත් නෑ එච්චරවත්කම් බලනකොට. මිලියන 450ක් මිලියන 450ක් පන්නපුවත්කම් රුපියල් වලින් තියෙනවා. බිලියන 1.76ක වත්කම් දැන් කියලා තියෙනවා කියලා. මේ රුපියල් වලින්ම. ඉතින් මේක මාර වැඩක්. ඉතින් අපි මේ දේශපාලනය කරන්නේ නැහැ. ඒක හරි පව්. මේ රටේ අපි විශ්වාස කරන සංකල්ප වලින් එකක් තමයි කර්මය. ඉතින් කර්මය කෙතරම් ප්‍රබලද කියලා අපිට දැන් ටික ටික පේනවා.